මේ වරෙන් මේ අපේ වරෙන් මේ කියන්නේ මං අපි සතියෙන් මේ කියන්නේ මං සතියකින් අපි එනවා සතියකින් වල වැඩේ වෙයි කියලා හිතමු කියලානේ යන්නේ කවුද කරත් තියෙනවා දැන් ගාව සේලාගෝ ගද කියන්න දැන් ඉතින් මේ දවල් සතියකින් බලමු කිව්වනේ මේ එහෙනම් අපි සතියකින් හම්බෙමු වෙනා ඉතින් සතියකින් උනේ නැතුණත් අපිට ඉතින් ඔයාලත් එක්ක දැන් මේක විසඳගෙන ඉවරයිනේ දැන් කරන්න තියෙන මොනවදින් රාජ්‍යයත් එක්ක තමයි විසඳ ගන්න වෙන්නේ මොකද ඔයාලා ඉවත්ෙන් වැඩේ හරියට වෙන්නේ නැත්තම් ඒක බලමු ඒක ඉතින් මෙහෙමයි මොලේ තියලා නම් හරියට වැඩේ කරන්නේ මට මොලේ තියෙනවා බලමු ඉතින් කිව්වනට බලමු කලින් පාරක් මොලේ කල්පනා කරා නම් එහෙම වෙන්නේ නැහැ නේ කමන්නේ ඉතින් බලමු ඉතින් එහෙනම් ඉතින් සතියකින් වැඩේ කරලා කරන්න කියන්නේ ඉතින් නැස්තලා ඉන්න. නැත්නම් අපිට මේ මොකද තේරුමක් නැහැ උතන අපි දෙගොල්ලෝ නිකන් විසිට ගන්න ගිහිල්ලා ආයේ දැන් එකපාරක් මොකද එකපාරක් විසඳගෙන නේ තියෙන්නේ මේක. ඒක මම හිතන්නේ ඔයාලා ඕනේ විදිහට විසඳනවාද මත් දන්නේ නැහැ ඉතින්. කමන්නේ ඉතින් රජයත් එක්කත් බලා ගන්නවා නම් රජයත් එක්ක බලා ගමු. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් ඉතින් මේ මොකද වෙන කරන්න දෙයක් නැහැ නේද? කමන්නේ ඉතින් බලමු. ඔයාලා ඒක වෙන පිළිවෙල දන්නවා නම් ඉතින් ඉතරකල් ඉතින් මේක දන්නේ නැත්නම් වැඩකුත් නැහැ. දන්නවා. අපි ඉතින් බයි ඉස්සරහම ඉතින් බලමු සතියකට පස්සේ. සතියකට පස්සේ නම් දැන් එදා ඉඳන් සති 3-4ක තියෙනනේ ඔක්කොම ලෑස්ති කරලා තියන්නේ ඈ. ඕ ලෑස්ති කරලා තියෙන නම් මේක ඔක්කොම. හරි. සතිය හතර කට් එක. අපි හතරක විදායනේ. කවුද මේ ශෙරිෆ්ලත් ඇවිල්ලා? ශෙරිෆ්ලත් ඇවිල්ලා ඉන්නේ. අටෝ. කවුද ශෙරිෆ්ලා මෙතන ඉන්නේ? කවුද? අපි නම් දන්නවා ඉතින්. හරි අපි කවන්නේ. දැනගත්තද ඉතින්? දැනගත්තා නම් හොඳයි ඉතින්නේ. දැනගත්තා නම් පාඩුවේ 50 සතියෙන් වරෙන් පුළුවන් නම් එළ දෙහිකුත් එක දෙන්නම්. මොකද නතු කලයන් කරන් මේ බිල්ඩින් එකක් තියෙනවා මේ මහත්තයෝ මෙතන බිල්ඩින් එකක් තියෙනවද? කරප්පා. එතන නවතින්න ඕනේ නේද? ඇසෙමුයි බිල්ඩින් එකක් තියෙන්න ඕනද? රජයත් එක්ක පුළුවන්. පැනලා දුවන්න බිල්ඩින් එකක් තියෙන්න ඕනද? එච්චරයි. මචං මෙහෙමයි බං අහපන් මේ කෑ ගහලා වැඩක් නැහැ බං හරිද දැන් කෑ ගහලා විසඳ ගන්න විදියට විසඳ ගත්තනේ දැන් ඕකනේ ඕක විසඳ ගත්තානේ කෑ ගහන්න රජයත් එක්ක බලාගෙන කිව්වනේ සතියෙන් වරෙන් රජයත් එක්ක විසඳ ගන්න. ඉදාට බලමු පුළුවන් දෙයක් කරපන්. ඵලයන් මචං පුළුවන් දේවල් ඔක්කොම කරා. පුළුවන් දේවල් කරලා තියෙන්නේ ඔයගොල්ලොන්ට. තාම මොකද ඒ කෑ ගහන. පොඩ මැද වැටිලා හිටියේ බං. ඔව් බං. ධනිසේම ලොක්කුණා නේද? කියලා ලොකු දේවල් වුණානේ. සෑහෙන දේවල්. thank you. ඉතින් දැන් ඔයාලට දැන් අපි දැන් වචනය දුන්නානේ දැන් මොනවද? ඒක තමයි. මම යන්නේ. හරි දැන් ඔයගොල්ලෝ වැඩක් කරගන්න. දැන් අපේ කට්ටිය මෙතන දැන් කවුද දැන් ඇවිල්ලා දැන් කතා කරේ කවුද අපි කතා කරේ? අපි මෙතන ආවේ ගහ ගන්න නෙමෙයි හරිද? අපි ආවේ ඉතින් දැන් ඔයා ප්‍රශ්නයක් ඇහුවා. දැන් මම ඒකට උත්තරයක් දුන්නා. දැන් ආයෙත් මොකද කියන්නේ? හරි දැන් ඉතින් මොකටද ඉතින් අපිට මොකද යන්න කියන්නේ නෑ යන්න කියන්නේ මොකටද දැන් අපේ කට්ටිය මෙතන වැඩ ඉතින් වැඩ යන්න බැහැ ඉතින් ඒක තමයි කියන්නේ දැන් වැඩ නම් ගිහින් වැඩ ටික ගන්න ඔරුවට ටිකක් ගන්න අයියෝ මේ පැත්තක ඉන්නවම පැත්තකට වෙලා ඉඳපන් මේවා දන්නේවත් නැතිවම පැත්තකට වෙලා ඉඳපන් අපි නම් දන්නවා ඉතින් මොකක්ද උනේ කියලා දන්න ගාගෙන බඩ ගාගෙන හිටපෙමු පැත්තකට වෙලා ඉඳපන් අර බිල්ඩින් උඩින් පැන බණ ගෑවි ඉතින් ඌ එක්කරන ඕනේ වැඩ කරගෙන චාටර් හරි අයියෝ බන්නේ ගහපුවට ගහන්න ඕනේ නෑ ගහපු බඩු ආටෝ බඩු මේ සංවේලට 10 පාරක් විතර ගැහුවා කට කතාරාගෙන කියලා කුටි ගෑවා දන ගැහුවා මේ වන්ද මොකද ආවයින කියවන්න බං අපිට මොකද පුළුවන් දෙයක් කරපන් එච්චර වල්දන්න මචං වැඩ කරපන් දැන් ඉන්නවා කරලා වන්දින්නේ හරිද පුළුවන් දේවල් ඔක්කොම කරලානේ ඉතින් දැන් මොකක්ද දැන් කියන්නේ මොකක්ද කියන්නේ උඹට කරාට මොනවද හම්බුනේ ගියහන් උඹට හම්බුද දැන් නෑනේ කටපුවාන් පණයක් දැන් මෙහෙමයි උඹලා මෙහෙමයි හරිනම් වෙන්න ඕනේ ඉතින් මිනිස්සුත් එක්ක අපි කොහොමද මන් දෙයක් හරියට කරන්නේ
ඒක එතකොට හරියට කරන්නේ හරියටම කරන දෙයක් කට්ටිය හරියට කියන්නේ කරනයි කියන්නේ. ඉතින් හරියට දැන් ඔයගොල්ලෝ මේ ෂෙරිෆ් එකේ කට්ටිය උගන්වන්නේ හරියට කරන විදිහ ඇවිල්ලා මේ වගේ තැන් වලට ඇවිල්ලා කොහොමද සිරිත් කියලා කියන්නේ මහත්තයෝ අපි බලා හරි අපි බලමුද අපි බලමුද නෑ අපි බලමුද බලන්න හරි බලාගමු එහෙනම් හරි බලාගමු බලමු හරි කටවලාගෙන මෙතන යනවාද ගිහලා වැඩ මේ අපිට ඕන නම් අපි යනවා හරිද ඕගොල්ලෝගේ වැඩ නෝනම් ඵලයක් නැත්තම් උඹලගේ වැඩක් උඹලා කරගන්න දැන් මොකද්ද දැන් තව මොනවද දැනගන්නද වැඩක් නෑ මම ගහපු බඩුන් නේද? මම ඉතින් ආවේ අර දේ මොකද ඔයාලේ පැත්තෙන් ඒක හරියට වෙයි කියලා හිතලා ඉතින් දැන් ඔයාලා කතා දැන් කරන්නේ මම වචන කිව්වනේ දැන් වචන කිව්වනේ හරි ආයෙනම් එච්චරයි හරි කොහොමද වැඩේ වෙන්නේ තැනක් එක නෑ හරි අපි ගිහිල්ලා බලමු නන්නේ මැන්ඩ කුකුඩි වගේ ඈ කූක්කා කවුද මං කවුද ඔන්න මොකද කියන්නේ ඒ කූක්කා කවුද ඔය යන්නේ අයියෝ කූක්කා වගේ කුක්කුටක වගේ යන්න කියන්නේ මම යන්න මට ඕනේ දිහාවට ඉතින් ඒක තමයි ඵලයන් යනවනේ යනනම් ඵලයන් මම යනවා මට ඕනේ තැනට ඉතින් යනවනම් ඵලයන් ඉතින් කවුරු කට්ටේ යනවනම් ඵලයන් එච්චරයි හරිද ඕනම් මම යන්නේ කූක්කා වගේ ඵලයන් උඹ ඵලයන් කූක්කා වගේ උඹ ඵලයන් කූක්කා වගේ මොකද්ද ඔබ දන්නවද කියලා පොන්නේ වෙච්චද උඹ දන්නවද ගියන් මොකක්ද උනේ කියලා මොකෙද්ද ගියන් උඹද බිල්ඩින් එක උඩ ඉඳන් පැන්නේ බිමට දෙන්න පුළුවන් දෙයක් කරපන් කට්ටිය දෙන්නේ නැහැ මේ කවුද බලන්නේ බලා ගන්න කියලා මේ විදිහට බලන්න සතියක් හරි මේ සතියක් දෙමු බලන්න මොකක්ද දෙන්නේ කියලා බලන්න ඔව් පතරොත් දෙන්නේ නැහැ නේ දැන් හල්ලි නැද්ද උඹට හිඟන්න වෙලා ඉන්නේ මේ අපි ගාව තියෙනවා උඹ තමයි බා හිඟන්න හරිද දැන් හිඟන්න අනේ හිඟන පැටි සල්ලි දෙන්න මොකද කට්ටිය ඉන්නේ කවුද උඹට මොකද බං ඔබ කවුද කියහන්කෝ ඉස්සෙල්ලා ඔබ මොකද දැන් උඹ කවුද කියපන් ඔබ කවුද දන්නේ නැහැ නම කියපන් ඔබ ගම්සේවකද රාමසේ වෙන්න ඕනේ දෙන්න හරිද අටපුගාගෙන හුස්කල් කියන්නේ මේ සල්ලි සමාජිත අසරණ කුක්ක ඵලයන් කුක්ක ඵලයන් කරුණත් මොකද ග්‍රාම සේවක කියහන්කෝ පොන්නේ මහලකුවට නම කියන්න පුළුවන් දැන් අපේ කවුද කියලා දන්නේ කවුද කින්ද මම අපි හුස්කල් නැහැ අපිට කියන්න තියෙන හතියෙන් දැන් සල්ලි නෝනේ දැන් සල්ලි නෝනේ සල්ලි මොන ආදීනේ බලන්න කපාරක් කරන්නේ නේද මට මතක ඇතිනේ මතක තියලා නෑ ඔය ඒක තමයි දැන් කිව්වනේ වචන දීලා දැන් ආයෙත් එක කියා ආයිබු වෙන්න අපි කොයිලාක වුණා නුන්නේ උඹලා වුණා මිසක් හරිද අයියෝ උඹලා කූ කෑවනේ කෑව මතක නැද්ද කකුල් ලොකු වුණා සඳහාට දෙන්න එපා උඹ කූ කෑවේ නැද්ද දන්නේ One down, ponnya down. down දෙන්නේ down හරි පට්ට වේදි කරා ඉවර ගහපන්
ඒ උඹේ අම්මා වේසි පොන්න මැරිජන අම්මට හුක්කන්න දාලා වේසි තිබුණා ඒ උඹේ අම්මා වේසි පොන්නයා ඇත්ත උඹට පොන්නයා ඇත්ත ඇත්ත පොන්නයා अब सारे लड़कियां जान देती मुझ पर वॉच लेती तो देता हूँ मैं भी कुकर चक्की से उमर लगावे पिसुआ मम्मा के वर के अंतिम मले बिंदुआ इस जंगल में शेर के सामने आने पे मरता है सुअर कच्चा तो है तुझ पर मांकर सबके आके मुझ पर मनंदा ने रुअल मम्मा हकुलवान ने रुअल ताता वागे माइलुमा आदि बेगी මේ හුත්තෝ බල්ලොම තමයි ඈ බල්ලොම තමයි ෂෙරිෆ් එකේ පොන්න පැටවුන් එක්කන් ආපුවම බල්ලොමයි ඈ वचना बताता बाबा से बात करना අයි මොකද යකෝ මං ඉන්නේ අයින් යන්කෝ මොකද අයින් යන්න නේ ඕම් කියපන් දැන් මම මේ කොහොමද මේ වයින් කියපන් ඒ යන්න ගියා ඊය කරගන්න ගියා බං ගියා කොන්නේ ගියා පොඩ්ඩක් හිටපන් ඇතුළේද ගියා බං ඔයි ගියා ඌ